ඉන්දියානු සාගරයේ මැද්දේ රන්වන් පුරවරයෙක් වූ ලංකාපුරය පිහිටා තිබුණා. එහි පාලකයා වූයේ මහා බල සම්පන්න රාවණා රජුයි. ඉන් බොහෝ ඈතින් පිහිටි අයෝධ්‍යාපුරයේ සීතා කුමරිය ඉතා සාමකාමීව ජීවත් වුණා. ඇගේ රූ සපුව උදෑසන හිරුමෙන් බැඩළුණා. දිනක් බල සම්පන්න රාවණා රජු සීතා කුමරියගේ රූ සපුව දුටුවා. ඒ මොහොතේම ඔහුගේ සිතේ ඇය කෙරෙහි ආශාවක් හටගත්තා. රාවණා රාම සහ ලක්ෂ්මණ කුමරුන්ව සීතාගෙන් ඈත් කිරීම සඳහා රන් මුවෙකු ඔවුන් වෙත පිටත් කර හැරියා. රාම සහ ලක්ෂ්මණ නොසිටි එම අවස්ථාවේ රාවණා සිය අවස්ථාවෙන් ප්‍රයෝජනගෙන සීතා කුමරියව තම දඬුමොනර රථයෙන් පැහැරගෙන ගියා. රාවණා සීතා කුමරියව අශෝක වනයේ යක්ෂණියන්ගේ රැකවල් මැද සිර කර තැබුවා. එහෙත් ඇය තමාගේ විශ්වාසය තුලින් සැනසීමත් ලැබුවා. රාම කුමරු හනුමාන් සහ ඔහුගේ වානර සේනාවේ උදව්වෙන් සීතා කුමරියව බේරා ගැනීම සඳහා දරුණු සටනක් ආරම්භ කළා. රාවණාගේ පරාජයෙන් පසු රාම සහ සීතා යලිත් එක්වුණා. ඔවුන්ගේ ආදරය යුද්ධයේ ගිනි ජාලාවන්ටත් වඩා දීප්තිමත්ව බැබළුණා.